අනේ කොහොමත් එක කාලෙක යාළුවෝ 3 දෙනෙක් හිටියා. මේ යාළුවෙ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන්නේ. කොහෙද අපි යන්නේ? අපි යමුද බීච් එකේ පික්නික් එකක්? රැට ඉඳලා විනෝද වෙලා ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කරා. ඉතින් අපි වාහනවලින් ගමන යන්න පිටත් වුණා. ගමන යන්න පිටත් වෙලා තව ටික දුරයි ඔන්න ඉතින් අපි බීච් එකට අන්තිමේදී ආවා. එතන හිටපු ලස්සන සුරතලෙකුත් අපිට හම්බුණා. ඒ අවසරතල් කර බෝට් සෙල්ලම් කර අපි ගොඩාක් විනෝදන. එතෙන්ට අක්කල් කෙනෙකුත් ඇවිල්ලා එයාත් අපිත් එක්ක හරි යාළුවනා. ඉතින් අපි සුරතලාවත් අරගෙන ගිහිල්ලා බැඳලා තියලා අපි දුන්නා ආයෙමත් ගොඩාක් විනෝද වුණා. හවස් වෙනකන් නෑම. ඊට පස්සේ එතන කූඩාරම් ගහගෙන යාගෙන අපි කෑම කන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න පහුවදා උදේ අපි හැමෝම එකතු වෙලා ෆොටෝස් ගත්තා. තවත් අය ගොඩාක් ඇවිල්ලා එතන ගොඩාක් විනෝද වුණා. අන්තිමේදී අපි හැමෝම සතුටින් විසිර ගියා. අද මාලා දිනපතට ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. සරණයි.